රොෂිකා මහත්මිය කැප්සියුල් බොන්න අකමැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ටත් විසඳුමක් තියෙනවා නේද? ඒක ගැන අපි කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම කැප්සූල් බොන්න අකමැති වෙන්න විශේෂ හේතුවක් තමයි අපේ මේ පාරිභෝගික ජනතාවගේ මතයක් තියෙනවා කැප්සූල් බිව්වහම මේ ශරීර අභ්‍යන්තරයට හොඳ නැහැ කියලා. ඒකට අපි විසඳුමක් දීලා තියෙනවා. ජෙලටින් කැප්සූල් එකක් තමයි ශරීර අභ්‍යන්තරයට ගැනීම ඒ තරම් හිතකර නැහැ කියලා කියන්නේ. අපේ තියෙන කැප්සූල් එක ගත්තොත් මේක වෙජිටබල් කැප්සූල් එකක් 100%ක්ම ඕගනික් කියලා කියන්නේ ඒකයි අපේ නිෂ්පාදන. ඉතින් වෙජිටබල් කැප්සූල් එකක් කිසිම ආකාරයකින් ශරීර අභ්‍යන්තරයේ රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ, දියවීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙමත් අකමැති බය වගේම කැප්සූල් ගන්න අපහසුයි කියන අය වෙනුවෙන් අපි අපේ ස්ලිම් ඩ්‍රින්ක් පවුඩර් එක ස්ලිම් ඩ්‍රින්ක් පවුඩර් එක හඳුන්වලා දීලා තියෙනවා. මේකේ කොත්තමල්ලි ඒත් එක්කම කහ, වෙනිවැල්, ඉඟුරු, සුදුලූණු, මහදුරු කියන දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරලා තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතනදී අපි දන්නවා ඉඟුරු, කොත්තමල්ලි, සුදුලූණු වගේ කියලා කියන්නේ එක පැත්තකින් අපේ ශරීරයේ ස්වභාවික කොලජන්. ස්වභාවික කොලජන් රැක ගන්නත් ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් කොලජන් කියලා කියන්නේ අපි දන්නවා රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේදී අපිට විශාල වශයෙන් රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේදී අපිට විශාල වශයෙන් අපේ ශරීරයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම නිවරදිව පවත්වාගෙන යන්න ඉවහල් වෙන දෙයක්. ඒත් එක්කම මේ ස්ලිම් ඩ්‍රින්ක් පවුඩර් එක මගිනුත් ඔබේ අනවශ්‍ය මේදය දහනය කරන්න, ඒ වගේම කොලෙස්ටරෝල් පාලනය කරන්න, ඒකම අපේ තියෙන ෆැටි ලිවර් තත්ත්වය පාලනය කරගෙන සියලු දේට ප්‍රයෝජනයක් ලැබෙනවා.